මෙවර IPL තරඟාවලියේ 33 වෙනි තරඟය ලෙසින් පැවැත්වුණු සන්රයිසර්ස් හයිදරාබාද් හා මුම්බයි ඉන්දියන්ස් අතර තරඟයේ කාසිය වාසිය දිනු මුම්බයි ඉන්දියන්ස් ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් කාව්‍යාගේ තැඹිලි හමුදාව අද පන්දුවර 20 අවසානයේදී කඩලු 5ක් දැවී රැස් කරන්න සමත් වුණේ ලකුණු 162ක් පමණයි. ඒ නිසා මේ තරඟයේදී ප්‍රබල මුම්බයි ඉන්දියන්ස් පිතිකරුවන්ට එරෙහිව එම ලකුණු 162 ආරක්ෂා කර ගැනීමට නම් සන්රයිසර්ස් හයිදරාබාද් පන්දු යවන්නන්ට කුමක් හෝ ලොකු දෙයක් අද කළ යුතුව තිබුණා. නමුත් තරඟයේ මුල සිටම සන්රයිසර්ස් හයිදරාබාද් පන්දු යවන්නන්ට එරෙහිව හොඳ ප්‍රතිකරණයක යෙදුණු මුම්බයි ඉන්දියන්ස් පිතිකරුවන් පන්දු අර 12යි පන්දු 4ක් අවසන් වන විට කඩලු 4ක් දැවී ලකුණු 128ක් ලබා ගනිමින් හොඳ ස්ථාවර මට්ටමක පසු වුණා. තරඟ කිහිපයක්ම එක දිගට පරාජය වී සිටීම නිසා මේ ජයග්‍රහණය කෙසේ හෝ තමා සතු කර ගන්නට හදිසි වූ හර්දික් පාණ්ඩියා පන්දු 9කදී 6 පහරක් හා 4 පහර 3ක් සමගින් මුම්බයි ඉන්දියන්ස් ජයග්‍රහණය වේගවත් කරන්න වුණා. ඒ අවස්ථාවේදී තවදුරටත් මේ තරගයේ නැති වැඩක් නැති බව තේරුම්ගත් සන්රයිසර්ස් හයිදරාබාද් නායක පැට් කමින්ස් ඒ වන විට පන්දු වාර 3ක් යවා ප්‍රතිවාදී මුම්බයි ඉන්දියන්ස් පිතිකරුවන්ට ලකුණු 35ක් ලබා දී සිටි ශ්‍රී ලංකාවේ ඉෂාන් මාලිංගට 18 වෙනි පන්දු වාරය ලබා දෙන්නේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු 18කදී ලකුණු 2ක් පමණක් අවශ්‍යව තිබූ මොහොතකයි. එම පන්දු වාරයෙන් සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම මාලිංගගෙන් මුම්බයි ඉන්දියන්ස් ජයග්‍රහණය හැර වෙනත් කිසිවක් බලාපොරොත්තු නොවුණත් ඔහු එම පන්දුවාරයේ ක්‍රියාත්මක කළේ සියල්ලන් පුදුමයට පත් කරමින්. එහිදී 18 වෙනි පන්දුවාරයේ පළමු පන්දුවට 1 ලකුණක් තිලක් වර්මා ලබා ගත්තත් ඉන් අනතුරුව අධිවේගකර ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි මුම්බයි ඉන්දියන්ස් නායක හර්දික් පාණ්ඩියාට යොමු කළ ෆුල් ලෙන්ත් පන්දුවට පාණ්ඩියා වේගවත් හෙලිකොප්ටර් පහරකට යොමු වුණත් අවසානයේ පන්දුව සුරැකිව ඩීප් මිඩ් විකට්හි පන්දු රකිමින් සිටි ඉෂාන් කිෂන්ගේ දෑතේ රැඳෙන්නේ මාලිංගට දිනේසිය පළමු කඩුල ලබා දෙමින්. ඉන් අනතුරුව කඩුල්ලට පැමිණි නාමන් දීරුට එරෙහිව එක දිගට ඩොට් පන්දු 3ක් යවා ඉන් අනතුරුව යොමු කළ යෝකර් පන්දුවට ඔහු ස්කූප් පහරකට යොමු වුණත් පිත්ත මග හැර ගිය පන්දුව පාවරණය වදින්නේ මාලිංගගේ අද දවසේ කඩුළු මල්ලට තවත් කඩුල්ලක් එක් කරමින්. නමුත් ඔහු එම දැවී යාම අභියෝගයෙන් ලක් කළත් දෙවෙනි විනිසුරු තීරණයෙන් එම දැවී යාම තහවුරු වුණේ මුම්බයි ඉන්දියන්ස් ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා ඔවුන් 19 වෙනි පන්දුවාරය සඳහාත් රැගෙන යමි. ඒ අනුව ඔහු සිය අවසන් පන්දුවාරයේ 1 ලකුණකට කඩලු 2ක් දවා ගනිමින් නිමා කළ අතර ඔහුගේ පන්දුවාර 4 තුලදී ඒ අනුව ලකුණු 36කට මුම්බයි ඉන්දියන්ස් කඩලු 2ක් දෙවී ගියා. කෙසේ නමුත් අවසානයේ ප්‍රබල මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට කඩලු 4ක ජයග්‍රහණයක් හිමි වුණත් ඔවුන්ට මේ ජයග්‍රහණය සඳහා ලකුණු 2ක් වෙනුවෙන් මාලිංගගේ විශිෂ්ට පන්දු යැවීම නිසාම කඩලු 2කුත් පූජා කරමින් පන්දු 7ක් පුරා බලා සිටින්නට සිදු වුණා.